ජනාධිපතිතුමා මේ ගල්ලංගුරු සම්බන්ධයෙන් ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් චෝදනා වෙන්නේ ඔබතුමාගේ ඇමතුමාට කුමාර ජයකොඩි මහත්මයාට. ඔහුට දැනටමත් මහාධිකරණ හැමුවේ නඩු පවරලා තියෙන වෙනත් සිද්ධියකට. ඉතින් ඔබතුමා මේ සම්බන්ධයෙන් විපක්ෂය චෝදනා කර ඉන්නවා. ඒ ඔබතුමා මේ සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් සිද්ධ කරන්නේ නැත්තේ. විශේෂයෙන්ම ඒක එහෙම කළා නම් ඔබතුමාට පුළුවන් ඒකෙන් විශේෂයෙන්ම අපේ කවරෝ අමාත්‍යවරයාගේ බලතල අමාත්‍යවරයාගේ විශේෂපතේ උපයෝගී කරගෙන කොතනක හෝ අධිකරණයක නඩුවක් පැවරෙනවා නම් පහවදා වුමා ඉවත් කරනවා. මතක තියාගන්න. ජයකොඩි පිළිබඳ මතුවලා තියෙන ප්‍රශ්නය 2014 ඕ රාජ්‍ය නිලධාරියෙක් ලෙස ඉන්නකොට ප්‍රසම්පාදනයේ ඇති වී ගැටලුවක්. මා ඒක උසාවි නඩුවක් තියෙන නිසා පැහැදිලි කරන්නේ නැහැ. මේක උසාවිදි තියෙනවා. You can now pay traffic fines online via GovPay. හැබැයි ඌ අමාත්‍යවරයා හැටියට නම් අධිචෝදන ලැබලා අධිකරණයට ගොනු කළා තමයි හෙට මං අමාත්‍යවරෙන් අයින් කරනවා. ඊළඟ ගල්ලංගුරු පිළිබඳව ඉතින් මේකට දැන් මම හිතන්නේ පාර්ලිමේන්තු තීරණකාර සභාවක් ඉල්ලලා තිබුණා. එතන විභාගෙ ලක් කරන්න පුළුවන්. මොකද මා පරීක්ෂණයේ පක්ෂපාතී කියන්න පුළුවන්. මා දන්නේ තාමත් කවුරුත් අල්ලස් කොමිසමට ගියා කියලා පරීක්ෂණ කරන්න පුළුවන්. කිසිසේත්ම ජනාධිපති ලේකම් කාර්යාලය මා දන්නා මීට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය කමිටුවක් හදලා වාර්තාවක් හදාගෙන සුද්ධ වෙච්ච ඉතිහාසයක් තිබෙනවා. මා ඒකට එන්නේ නැහැ. මා පැහැදිලිවම ඒ බලයේ තිබෙන ආයතනයන් තිබෙනවා. ඒ ආයතන විධිමත් පරීක්ෂණයක් කරයි. මා සතුව තොරතුරු සහ මායක සමීපව අධ්‍යයනය කිරීම හරහා මා දන්නවා එතන වංචාව මාට තියෙන යුතු ගැනීම තමයි එතන වංචාව සිදු වෙනා නැහැ. නමුත් පාර්ලිමේන්තුවට පුළුවන් එක පාර්ලිමේන්තු කෝප් ආයතනයට පුළුවන් අල්ලස් දූෂණ කොමිසමට පුළුවන් ඒ පරීක්ෂා කිරීම හරහා යම් දූෂණයක් හෝ වංචාවක් පිළිබඳ චෝදනා එල්ල වෙනවා නම් එතෙන්දී මා ක්‍රියාමාර්ග ගන්නවා.